පන්නිපිටිය දුම්රිය ස්ථාන නිර්මාණය කිරීම ගැනත් අපූර්ව කතාවක් තියෙනවා. එවක සිටි ආණ්ඩුකාරවරයාගේ බිරිඳ දරු ප්‍රසූතියකට සූදානම් වෙලා හිටියලු. කොහොමනත් මේ දරු ප්‍රසූතිය නිසි පරිදි සිදු වෙලා නැතිලු. විශේෂඥ වෛද්‍යවරුන්ටත් මේ ගැටලුවක් වෙලා තිබුණලු. ආණ්ඩුකාර නිලනවසේ සේවයේදී සිටි ආරච්චිවරුන් ආණ්ඩුකාරවරයාට කිව්වලු පන්නිපිටියේ මල්ලුව කියලා වෙද මහත්තයෙක් ඉන්නවා. එයාට කියලා බලමුද කියලා. ආණ්ඩුකාරවරයා මේ මල්ලුව වෙද මහත්තයා කැදවගෙන වෙද හේදගම් කිරීමට ඔහුට අවස්ථාව ලබා දුන්නලු. කොහොම හරි මවහා දරුවා බේරා ගැනීමට මේ මල්ලුව වෙද මහත්තයාට හැකි වෙලා තියෙනවා. අවසානයේ සතුටටපත් ආණ්ඩුකාරවරයා විසින් වෙද මහතාට මුදල් ලබා දීමට කටයුතු කළත් ඔහු ඒ ප්‍රතික්ෂේප කළාලු. ඔහු ඉල්ලා සිටියේ හැකිනම් පන්නිපිටියට දුම්රිය ස්ථානයක් ලබා දෙන්න කියලා. අවසානයේ මේ ආණ්ඩුකාරවරයා විසින් ඔහුගේ ඉල්ලීම ඉටුකොට පන්නිපිටියටත් දුම්රිය ස්ථානයක් ලබා දුන් බවයි කියවෙන්නේ. පන්නිපිටිය දුම්රිය ස්ථානයේ කතාව එහෙම වෙනකොට අවිස්සාවේල්ලට පැමිණි දුම්රිය දකුණට හැරි ඕපනායකට ගමන් කරන විට ගැටහැත්ත, ඇහැලියගොඩ, පරකඩුව, කුරුවිට, රත්නපුර, තිරිවානා කැටිය, දෑල, වටපොත, කහවත්ත යන දුම්රිය ස්ථාන පසු කරන්න වෙනවා. ඒ වගේම රත්නපුරේ ඉඳලා ඕපනායකට එකලා තිබූ පහසුම මාර්ගය උනේ මේ දුම්රිය මාර්ගයයි. සෑහළු වාහන යා හැකි පාරක් තිබුණත් ඒ පාර නිතරම ගම් වතුරට හසු වුණාලු. බාණ්ඩ ප්‍රවාහනය ආරම්භ කළත් මේ පුංචි කෝච්චිය මගී ප්‍රවාහනයේ පැත්තෙන්ද ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා.